ඔබගේ ඩෑෂ්බෝඩ් එක මෙලෙසින් දිස්වන අතර යම් සාමාජිකයෙකු රෙජිස්ටර් කිරීමට ඩේටා එන්ටර් කර සේව් කළ විට එය සේව් ඇප්ලිකේෂන් හි දර්ශනය වේ. සේව් ඇප්ලිකේෂන් තුළට ගොස් යම් සාමාජිකයෙකු සර්ච් කර රෙකෝඩ් එක ඉදිරියේ ඇති තුන්වන ඔප්ෂන් එක ක්ලික් කළ විට සෝස් ඩොකියුමන්ට් එක ඔබට ලබාගත හැක. මෙම්බර් රෙකෝඩ් එක ඉදිරියේ ඇති දෙවැනි ඔප්ෂන් එක ක්ලික් කිරීමෙන් මෙම ඉන්ටර්ෆේස් එක ඔබට ලැබේ. සාමාජිකයෙකු රෙජිස්ටර් කිරීමට සෝස් ඩොකියුමන්ට් එක අපොයින්ට්මන්ට් ලෙටර් එක සහ NIC එක අප්ලෝඩ් කිරීම අනිවාර්ය වේ. ෆයිල් ටයිටල් එක ක්ලික් කර choose file ක්ලික් කරන්න. ඉන්පසු අදාළ ඩොකියුමන්ට් එක සිලෙක්ට් කර දකුණු පස ඇති අප්ලෝඩ් බටන් එක ක්ලික් කරන්න. මෙලෙස අනිත් කම්පල්සරි ෆයිල් දෙකත් අප්ලෝඩ් කර අවසානයේ පහළ ඇති සබ්මිට් බටන් එක ක්ලික් කරන්න. ඉන්පසු එම රෙකෝඩ් එක සබ්මිටඩ් ඇප්ලිකේෂන් හි දර්ශනය වේ. PSPF බ්‍රාන්ච් එකෙන් මේ චෙක් කර අප්රූව් කර විට එය අප්රූව්ඩ් ඇප්ලිකේෂන් වල දිස්වන අතර යම් හේතුවක් නිසා එය රිටර්න් වුවහොත් එය රිටර්න් ඇප්ලිකේෂන් වල දිස්වේ. රිටර්න් ඇප්ලිකේෂන් වෙත ගොස් නම ඉදිරියේ ඇති පළමු ඔප්ෂන් එක ක්ලික් කර රිටර්න් රීසන් ක්ලික් කර විට මෙය රිජෙක්ට් වීමට හේතුව තිරේ මත දිස්වේ. ඉන්පසු දකුණු පස ඉහළ කෙළවරේ ඇති එඩිට් ක්ලික් කර වෙනස් විය යුතු දත්ත එඩිට් කර සබ්මිට් කරන්න. එවිට මෙය නැවතත් සේව්ඩ් ඇප්ලිකේෂන් ටයිල් එකේ දිස්වේ. පසුව නැවතත් පෙර ක්‍රියාවලියම සිදු කරන්න.